ආයුබෝවන් සියලු දෙනාටම අපි අද පොහොය දිනය ඉතින් අපි යනවා අද තරුලෙංගල විහාරස්ථානයේ බලන්න මේ අපි යනවා පාර දිගේ යන්නේ මේ තරුලෙංගල විහාරස්ථානය මහා සුන්දර තැනක්. මොකද මහා විශාල කන්දක් ආසන්නය තිබෙන තරුලෙංගල විහාරස්ථානයේ මොකද පුරාණ විහාරස්ථානයේ ඉතින් අපි මේ තරුලෙංගල විහාරස්ථානය නරඹන්නයි අපි යන්නේ. මේ තියෙන්නේ ගරාවැටිච්ච චෛත්‍ය වහන්සේ කෙනෙක් මේ තියෙන්නේ. ඉතින් අපි මේ සුන්දරත්වයත් බලන ගමන් තවත් ඉදිරියට යමු. මොකද මේ තරුලෙංගල විහාරස්ථානයේ බලන්න දේවල් බොහෝමයක් තියෙනවා. ඉතින් මේ ඉදිරියට අපි යන ගමන් මොකද චෛත්‍ය වහන්සේ පව කරගෙන නැවතත් අපි යද්දී ඉස්සරහට මේ ගල් කණු එතකොට නටබුන් ගොඩාක් දේවල් මිනිස්සුන්ට බලන්න තියෙනවා. මොකද ඒ තරමට මේකේ බලන්න දේවල් බොහොමයක් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට යමු. මොකද මේවා ගොඩාක් උදවි දැකලා නැහැ. මේක දකින්න කියන්නේ එන්න දන්නේ නැහැ සමහර අය. හැමෝම ඇවිත් මේවා බලන්න. මොකද මේ වගේ සුන්දර තැන් දකින්න බලන්න ඕනේ. අපේ රටේ තියෙන දේවල් මේවා නරඹන්න ඕනේ මේවා. ඉතින් මේ බලන්න සෙල් ලිපි. ඉතින් මේ අපි යන්නේ උඩට. අපි ගල උඩට තමයි මේ යන්නේ. පඩිපෙළ තියෙන ගල උඩට යන්න. ඒ නිසා මේ බලන දේවල් සෑහෙන්න දේවල් මේකේ තියෙනවා. මොකද ගල් ලෙන් 15ක් විතර මේකේ තියෙනවා. මොකද ලෙන් විහාරයක් තියෙනවා මේකේ උඩ. මොකද සාමාන්‍යයෙන් අඩි 500ක් විතර දුර කියන්නේ පළලෙන් තියෙනවා කියලා කියන්නේ. ඉතින් අපිට එතනට යන්න කාල වේලාව මදි. අපි වෙන දවසක අපි අනිවාර්යෙන් පෙන්වනවා ඔයාලට. මොකද මේ පේන්නේ සුන්දරත්වයේ ගල උඩට අපි ආවට පස්සේ පේන මේ සුන්දරත්වය, මේ කුඹුරු යායවල්, මේ වැව, මේ සියලු දේවල් මේ ගල උඩට ආවට පස්සේ තමයි පේන්නේ. ඉතින් සියලු දෙනාටම අපි කියන්නේ මේ ඇවිත් බලන්න මේවා. මොකද මේ අපේ ප්‍රදේශයේ තියෙන දේවල්, අපේ රටේ තියෙන දේවල්, මේ සුන්දරත්වය දකින්න, රකින්න. ඉතින් මේ බලන්න චෛත්‍ය. ඒ කියන්නේ ඒ දවස්වල කියන්නේ සෑහෙන පරිණි චෛත්‍යයක්. ඉතින් මේ ඒ කාලේ හදපු දේවල් මේ තියෙන්නේ. ඉතින් හැමෝම එන්න මේ සුන්දරත්වය බලන්න. තවත් දවසක අපි මේ විහාරස්ථානයේ සුන්දරත්වය අපි අරගෙන එනවා. තම ලෙන් විහාරවල සියලු දේවල් ඔතන පෙන්වන්න බලාපොරොත්තු වෙනවා අපි.